හලෝ කොහමද ඉතින් සෑහෙන කාලෙකින් තමයි ඉතින් කොහොම හරි වීඩියෝ එකක් ගේන්නේ. ආරේ මේ වීඩියෝ කැලි දෙක තුනක් දැම්මට කොහොම හරි වීඩියෝ එකක් ගෙනාවේ නැහැ කියලා කට්ටිය සෑහෙන නම් කිව්වා. සිතින් විතරලා වින් කොන්සර්ට් එකට ඔයාලත් ආවද? කොහොම හරි ඉතින් අපිත් ගියා. ඒ ගිහුවම තමයි ඉතින් මේ වීඩියෝ කැලි ටික ගත්තේ. පේනවනේ ඉතින් අපි ඔක්කොම පුදා හොදනම නටනවා. ඒ වගේ තමයි ඉතින් කට්ටිය සෑහෙන ඇවිල්ලා හිටියා. බලන්නකෝ. ඔය ඉතින් වෙන පැතිවල වගේ විනාශකාරී වැඩ නැහැ. ඉතින් වාරියපොළ පැත්තේ කොල්ලන්ගේ. කොහොමද ඉතින් බලන්නකෝ කට්ටිය ඇවිල්ලා හිටපු සෙනඟ ඔක්කොවත් හොදනම නටනවා. අනේ මන් දන්නේ ඉතින් වස්තිලා සෑහෙන වෙලා perform කරා. හේතුව නම් මොකද්ද කියන්න මන් දන්නේ නැහැ. වස්තිලා ඉතින් එහෙම perform කරද්දි ඉතින් අපිත් නිකන් ඉඳලා හරියන්නේ නැහනේ. අපිත් ඉතින් පුළුම විදිහට perform කරා. අනුස්කා දුලාජියයි දෙන්නගෙන් perform එකෙන් පස්සේ අනුස්කා තනියෙන් perform කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ නම් ඉතින් බලන් හිටපු කට්ටිය dance කරනවට වැඩිය අනුස්කා දිහා බලන් හිටපු තමයි කරේ. කොහොම හරි ඉතින් අපේ උනුත් ඊට පස්සේ සින්දුව කියන්න පටන් ගත්තා. අනුස්කා දැක්කනම් එහෙම උන් දෙන්නව නග්ගලි වෙලා අනුස්කා බහිනවා බිමට. කොහොම හරි ඉතින් වස්තිලා සමුගන්න බෑ කියා කොහොම හරි ස්ටේජ් එකෙන් බැලලා යන තමයි මේ හදන්නේ. බලන්නකෝ ඉතින් අපේ සෙට් එක නටන දෙල්ල කොහොම හරි ඉතින් ඒ සින්දුව නම් හොඳ සාධාරණයක් කරා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ වගේම තමයි ඉතින් ඇවිල්ලා හිටපු දහස් සංඛ්‍යාත පිරිසත් ඒ කට්ටියත් ඉතින් පට්ට විදියට සපෝට් එක දුන්නා අන්තිම සින්දුවට. බලන්නකෝ ඉතින් සෙනඟ වස්තිලා බැලලා ගියාට පස්සේ තමයි ඉතින් අපේ කට්ටියගේ ඩාන්සින් පර්ෆෝමන්ස් ටික එළියට එන්න පටන් ගත්තේ. ඔන්න ඉතින් බලන්නකෝ. කොහොම හරි ඉතින් බලන්නෝ කට්ටිය ඩාන්සින් එකේ අවසානයේ හරිම සෝතනීයයි නේද? කොහොම හරි ඉතින් මේ වීඩියෝ එක දැක්කට පස්සේ තමයි ඉතින් කට්ටියටත් මතක් වෙන්නේ මොනවද මේ අපි කරේ කියලා. ඔන්න දැන් ඉතින් තමයි අපේ කට්ටියේ ගායන හැකියාව පෙන්වන්න තියෙන අවස්ථාව. එකෙක් මැරිලා නේද? කොහොම හරි ඊට පස්සේ තමයි අපේ චාමරయ్య perform කරන්න ආවේ. කොහොම හරි ඉතින් ඊට පස්සේ සෙන්ටිගේට්ලා බැස්සා ගේමට. කොහොම හරි ඉතින් දැන් තමයි වෙලාව. මෙච්චරලා බලන්න හිටියේ සුදුව ධෝනියනකල්. දැන් තමයි ඉතින් ධෝනිය ආවේ. ධෝනිගේ සින්දුවත් එක්ක මෙන්න අපි ගිහිල්ලා එන්නම්. බායි.